welcome back to my YouTube channel. ඔන්න අද අපි travel කරනවා සිංගප්පූ වලට. ඉතින් මායි මගේ අම්මයි ඒ වගේම අපේ ෆැමිලි එකේ කට්ටිය මල්ලි අක්කයි ඒ වගේම අපේ තාත්තගේ best friend කෙනෙක් තමයි අපේ නිශාන්ත මාමා දෙනවා අපිත් එක්ක අද යන්න. ඉතින් ඔන්න අද අපි දැන් මේ කටුනායක එයාපෝට් එකේ එතනට ගිහිල්ලා එතකොට අපේ ලගේජස් ටිකත් අරගෙන දැන් අපි යනවා. ඉතින් අපි එයාපෝට් එකට 10:30 වෙනකොට ආවා. මොකද අපේ ෆ්ලයිට් එක මට මතක හිටියට තිබුණේ 12 හරි 12:30 වලට හරි. ඉතින් අපි ගියේ December 27th 2025. ඉතින් අපි හිතාගෙන හිටියේ අපි January 3rd එනවා කියලා. හැබැයි unavoidable circumstances හින්දා අපි ඒක ආයමත් December 31st වලට ආයමත් ශ්‍රී ලංකාවලට ආවා. ඉතින් අපි දැන් මේ අපේ ලගේජස් උත් අරගෙන ඒවා චෙක් ඉන් කරන්න තමයි යන්නේ. ඉතින් මෙතනින් අපේ පාස්පෝර්ට් ටික පෙන්නලා අපි දැන් මේ අපේ ලගේජස් අරගෙන ඒවා චෙක් ඉන් කරන්න තමයි මේ යන්නේ. අපත් බලන්නකෝ. අයියේ ඉතින් අපි චූස් කරපු ෆ්ලයිට් එක තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඉතින් මෙතනින් අපි එයාලගෙන් මෙතනින් අපි චෙක් ඉන් කරන්න තමයි යන්නේ. ඉතින් මෙතන තමයි සෙල්ෆ් චෙක් ඉන් එක. ඉතින් එතනින් අපි සෙල්ෆ් චෙක් ඉන් එකෙන් චෙක් ඉන් කරගෙන දැන් අපි මේ යනවා. ඉතින් අපේ ෆ්ලයිට් එක ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් හොඳ හින්දා අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් වල ගියා ඉකොනොමි ක්ලාස් එකේ. ඉතින් හරිම හොඳයි යාළගේ සර්විස් එක. ඉතින් ඔන්න දැන් අපි යනවා අපි ලගේජස් ටික චෙක් ඉන් කරගන්න. මෙතෙන් තමයි ලගේජස් ටික චෙක් ඉන් කරන්නේ. ඔන්න ඉතින් අපි දැන් යනවා මෙතනට ඔක්කොම පෙන්නලා අපේ ලගේජස් චෙක් ඉන් කරගන්න. Passengers on Air Asia Flight 044 to Kuala Lumpur may now board the aircraft at Gate 10. ඉතින් අපි අපේ ටිකට්ස් ටිකත් අරගෙන දැන් අපි ආවා ඩියුටි ෆ්‍රී එකට. ඉතින් ඩියුටි ෆ්‍රී එකට ඇවිල්ලා එතන පොඩ්ඩක් එතනත් අපිට පොඩි වැඩ ටිකක් තිබ්බ කරගන්න. ඉතින් අපි එතනට ගිහිල්ලා පොඩ්ඩක් ඩියුටි ෆ්‍රී එක වටේ ඇවිදලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඒ කරලා අපේ තාත්තා පර්ෆියුම්ස් ගත්තා. එතකොට අපි පර්ෆියුම්ස් ගත්තා සිංගප්පූ වලින්. ඉතින් ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි ඩියුටි ෆ්‍රී එකේ ඇවිත්තා. ඉතින් අපි බැලුවේ එතන රෙස්ටෝරන්ට් එකක් තමයි ඇතුලේ. මොකද අපි උදේට කාලා ඇවිල්ලා තිබුණේ නැහැ. So we were so hungry. ඉතින් we were searching for a restaurant. ඉතින් අපි කොහොම හරි ඩියුටි ෆ්‍රී එක ඇවිදලා ඒකලා අපි හම්බුණු ෂොප් එකකට ගිහිල්ලා ඊට පස්සේ අපි කාලා ඊට පස්සේ අපි ගියා එක ෂොප් එකකට. ඒ ෂොප් එකත් මම වීඩියෝ කරා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි ගියේ December 27th. ඒ කියන්නේ December 25th
නෙවෙයි December 27 ගේ කොහොම හරි ක්‍රිස්මස් වලින් 2 days after ඒ වගේ තමයි අපි ගියේ. ඉතින් 1 day after අපි ගියේ. ඉතින් එතකොට ඉතින් ක්‍රිස්මස් වලට යාලා ලස්සනට සරසලා තිබ්බා. දැන් ඔයාලා දැක්කා නේද අරක ඒ වගේ ලයිට් දාලා හරි ලස්සනට ඩෙකොරේෂන්ස් තිබ්බා. ඉතින් අපි කලින් බැලුව ෂොප් එකත් අපිට කියන්නේ එකත් ඒ රෙස්ටෝරන්ට් එකත් අපිට එච්චර හරි ගියේ නැහැ. So finally we were searching for a good hotel, a good restaurant. ඉතින් finally අපිට එක හම්බුණා. So we went to the Costa Coffee. ඒකේ නම් හරිම රසයි කැෆේ එකක්. ඉතින් අපි ඒකෙන් ගත්තා waffles ඒ වගේම coffee මං ගත්ත cappuccino එකක්. So my father took black coffee and my mom also took cappuccino. So as well as my father's friend got black coffee. So they are black coffee lovers while I'm not. So after eating අපි දැන් මේ යනවා. ඉතින් මේ මං ඔයාලට පෙන්නන්නේ දැන් ෆ්ලයිට්ස් ඇවිල්ලා ඒවා ලෑන්ඩ් කරලා ඒවා පාක් කරලා තමයි තියෙන්නේ. So now අපි දැන් යනවා අපිට gates open කියලා කිව්වා. So ඉතින් අපි දැන් මෙතනින් යනවා. හැබැයි ඉතින් යන ගමන් අපි තව කොහේ යයිද දන්නේ නැහැ. බලමු ඒක ඉස්සරහට. ඉතින් මේ තියෙන්නේ පර්ෆියුම් ෂොප් එකක්. ඉතින් අපි තව ගන්න ඩියුටි ෆ්‍රී එකෙන් පර්ෆියුම්ස් තමයි හොයලා හිටියේ. ඉතින් අපි පර්ෆියුම් ෂොප් එකකට ආවා. ඒකේ පොඩ්ඩක් එක්ස්පෙන්සිව් වැඩි පර්ෆියුම්ස්. but මගේ තාත්තගේ යාළුවා නිශාන්ත මාමයි ඒ දෙන්න පර්ෆියුම්ස් ගත්තා. so we didn't take අපිට හරියට පර්ෆියුම් එකක් අපිට තිබුණ නැහැ. so we needed a Gucci one but it wasn't there. ඒක available තිබුණ නැහැ. ඉතින් අපි වෙන perfumes බලන්න ගියෙත් නැහැ. මොකද අපිට online තිබ්බ එකම perfumes එක ඒක. ඒ නිසා. ඉතින් Gucci තිබ්බ ගොඩක් දේවල්. හැබැයි අපිට ඕනලා තිබ්බ ඒකේ ඒ type එක තිබුණේ නැහැ. Hi, so now we are the duty free. We are on our way to show chocolates. Our boarding time is 11 and the plane is taking off. The flight is taking off at 12. So let's see. ඉතින් දැන් තමයි මට මතක් වුණේ අපේ බෝඩින් ටයිම් එක තිබ්බේ 11:30 ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරේ 12 වෙද්දී. හැබැයි අපිට ෆ්ලයිට් එකට බෝඩින් ටයිම් එකයි ෆ්ලයිට් ටේක් ඔෆ් එකේ ටයිම් එකයි වෙනස් වුණා. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරේ අන්තිමට 12:15 ද කොහෙද 15 minutes ලේට් වුණා. අපි ලේට් වුණේ නෑ. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තමයි ලේට් වුණේ. මොකද අපි ෆ්ලයිට් එක පොඩ්ඩක් ලෑන්ඩ් කරන්න වෙලා ගියා. ඉතින් උන් දැන් අපි ගේට් ඕපන් කිව්ව නිසා අපි දැන් එතන ඉඳලා ඉරලා දැන් අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි මේ යන්නේ. So this is my favorite part. boarding ඒ කියන්නේ ෆ්ලයිට් එකට බෝඩ් වෙනකොට. හැබැයි මම කැමතිම නැති පාර්ට් එක තමයි අපි ෂූස් ගලවලා ෂූස් චෙක් කරලා ඊට පස්සේ ආයෙ අපි ෂූස් දාගන්න ඕන එකට. මොකද එතනත් පොඩ්ඩක් අපිට වෙලා යනවා. හැබැයි ඉතින් ඒක ලෝ එකක් නිසා ඒකට අපි යාලා කියන විදිහට කරන්න වෙනවා. So now we are going to board into the flight. ඉතින් ෆ්ලයිට් එකට එන්ටර් කරනකොටම තියෙන්නේ ෆස්ට් ක්ලාස් එක. ඉතින් අපි ගියේ ෆස්ට් ක්ලාස් එකේ නෙවෙයි. අපි ගියේ ඉකොනොමි ක්ලාස් එකේ. So ඉකොනොමි ක්ලාස් එක හොඳයි. ඒකේ ෆුඩ්ස් උත් අවුලක් නැහැ. but මම මේ පාට ෆුඩ්ස් වලට I didn't like it. මොකද මට පොඩ්ඩක් ඒක I don't know. I didn't like it. මට ඒක පොඩ්ඩක් සෙට් වුණේ නැහැ. So
දැන් අපි මේ අපේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි යන්නේ. අනිතක හොඳම දේ තමයි මම ඔයාලට පස්සේ කියන්නම්. ඉතින් ඔන්න අපි ෆයිනලි අපේ ලගේජස් ටිකත් අදගෙන ඉකොනොමික් ක්ලාස් සයිඩ් එකට ආවා. so this is economic class. ඉතින් මට බෙස්ම පාර්ට් එක තමයි මම ඉඳගත්තේ මගේ අක්කා එක්ක. so that was really good. අවුලක් නැහැ. then we had 2 TVs but අපේ අක්කා එක ටච් වෙන්නේ නැතු වුණා. හොඳ වෙලාවට එක ස්ක්‍රීන් එකකට දෙන්නගෙම කැන හෙඩ්ෆෝන්ස් එකක් හම්බුණා. ඒ දෙකම ගහන්න පුළුවන්. ඉතින් මගේකින් දෙන්න බැලුවා හෙඩ්ෆෝන්ස් ගහගෙන. so අපි හින්නක්ක ගමන් වගේම විනාඩි කැනේ 2 minutes 3 minutes ඇතුළත ටක් ගාලා ගත්ත ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරා. so ඉතින් අපි හිටියේ කැන අපේ තාත්ති අම්මේ මල්ලි නිශාන් මේගොල්ලෝ මිඩල් සීට් එකේ පෝසිස් තියෙනවා. යාළුවෝ එතන තමයි ඉඳගත්තේ. අක්කයි මායි තනියම එකන අපි එතන තමයි ඉඳගත්තේ. so now see how beautiful the sky is. ඇත්තටම ලස්සනට පේනවා. ඉතින් හරිම ලස්සනයි. so යන කමන් ඉතින් අපි එක දාගෙන බලුවා. so I think අපේ තාත්තා අම්මා කිව්වා පොඩ්ඩක් යාළගේ සයිඩ් එකට එන්න කියලා අපිට. ඒ නිසා අපි හිටපු තැනට අපි ඉස්සරහට හිටපු තාට්ටිය දාලා අපි ඉස්සරහට ගියා. so finally now we are at Singapore. ඉතින් ඔන්න ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා ඉතින් ඔයාලට ෆ්ලයිට් ෆුඩ් අපිට පෙන්වන්න බැරුව ගියා. මොකද මට ඒක වීඩියෝ කරන්න බැරුව ගියා. එයා හොස්ටර්ස්ලා අපිට කිව්වා අපි ෆෝන්ස් එයාප්ලේන් මොත් දාලා ඒවා ඔෆ් කරලා තියන්න කියලා. so finally we at Singapore. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකොට නම් මට වෙලාව කීයද කියලා මතක නැහැ. කොහොමද මතක 6:15 ඒ වගේ තමයි. සිංගප්පූර් ටයිම් එකෙන් හරි ශ්‍රී ලංකන් ටයිම් එකෙන් හරි. ශ්‍රී ලංකන් ටයිම් එකෙන් කොහෙද තමයි 6:15. හැබැයි අපි එහෙම බහිනකොට මට ඇත්තටම වෙලාව නම් මතක නැහැ. ඉතින් සිංගප්පූර් එයාපෝට් එක නම් හරිම ක්‍රියේටිව්. ඉතින් අපි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරේ සිංගප්පූර් ජුවල් චාංගි එයාපෝට් එකේ. ඉතින් ඒකේ වෝටර්ෆෝල් එක තිබ්බේ closest to the terminal 1 එකේ. ඉතින් අපිට නම් ඒක බලන්න යන්න බැරුව ගියා අපේ අන්ලකිනස් එකක් හින්දා. ඒ කියන්නේ අපේ අන්ලකිනස් වෙන්න පුළුවන්. ඉතින් අපේ unavoidable circumstance වලට අපි ආයෙම December 31st වෙනිදා දාගත්තනේ. ඉතින් අපි January 3rd වෙනිදා දාගත්තට අපිට බලාගෙන වෙන්න තිබ්බා. හැබැයි ඒ වගේම අපිට Sentosa Island එකේ අපිට ඒක හරියටම එක පොඩ්ඩක් බලන්න බැරුව ගියා. ඒ වගේම අපිට කේබල් කාර් වලත් හරියටම යන්න බැරුව ගියා. මොකද අපිට ටයිම්ස් ලිමිටඩ් ටයිම් එකක් තිබුණ නිසා. but ඒ වගේ පොඩි දේවල් ටිකක් වුණා. but the trip was good. it was okay. ඉතින් මං ගොඩක් මාස මෙතනින් එළිය පේන විදිහට තමයි ලස්සන ඒ වගේම ලස්සන ස්කයිස්ක්‍රේපර්ස් තිබ්බා අපි යනකොට. මාරම ලස්සනයි. ඉතින් we really love. ඉතින් මේකේ චුට්ටක් ස්ලෝ යන හින්දා තමයි අපි මේ walk වෙන්නේ. මේක අපි දැන් walking යන්නේ. මොකද මේක පොඩ්ඩක් ස්ලෝ වැඩි. මේක ගියොත් එහෙම අපිට යන්න අතරටම 10 minutes විතර යනවා. ඒ හින්දා තමයි අපි මේ පොඩ්ඩක් හයිය යන්නේ. ඉතින් මට මේ මැට් එකේ මේ හෑන්ඩ් ලගේජ් එක ඇදගෙන යන්න බෑ. මොකද ඒකේ මේ හෑන්ඩ් ලගේජ් එක ඇදෙන්නේ නැහැ. ඒක අර පොඩ්ඩක් අර හරි අමාරුයි. චුට්ටක් හෙවි ගතියක් වගේ එනවා. ඒ ඔන්න ආයෙමත් අපිට මේකෙම යන්න වුණා. so again we started walking in this.
ඉතිං සිංගප්පූ එයාලයින්ස් එකේ එකන්න හෝස්ටර්ස් ලගේ ඒකොල්ලොන්ගේ අවට්විට් එක නම් හරිම ලස්සනයි. ඉතින් මේ යාපෝට්ගේ හෝස්ටර්ස්ලා කැප්ටන්ස්ලා සෝ ඉතින් යාලගේ අවට්විට්ස් නම් හරිම ලස්සනයි අපිත් ලස්සනයි. So but they are more creative than us. ඉතින් මේ තියෙන්නේ මම සිංගප්පූ යාපෝට් එකේ කැන චංගි ජුවල්ස් යාපෝට් එකේ දැක්ක කොටක්ම කැන මගේ පොඩක් ෆේවරිට් පාට් එකක්. මොකද එක නම් මාරම ලස්සනයි. යාපෝට් එක ඇතුලේ ලස්සන්ට මේ වගේ ට්‍රීස් තියෙනවා. ඉතින් අපිකුට ටෙස් කරා එක ආටිෆිශල්ද නැද්ද බලන්න. but they were natural. එක ආටිෆිශල් නෙවෙයි ඒක natural. ඒ natural trees ඉතින් ඒවා හරිම ලස්සනයි. ඉතින් මේ වගේ එයාලා ට්‍රීස් වලින් ගොඩක් ඩෙකරේෂන්ස් හරිම ලස්සනට කරලා තිබ්බා. I really love this. ඉතින් අර තියෙන්නේ අපි දැන් arrival එකනේ. ඉතින් එතනින් ගිහිල්ලා අපේ passport scan කරලා edit කරන්න ඕනේ. ඉතින් අපිට වීඩියෝ කරන්න බෑ එතන. but මම ඔයාලට ඒක අනිවාර්යෙන් පෙන්නන්නම්. ඉතින් අපි මේකට කියන්නේ immigration කියලා. we call this as the immigration. ඉතින් මෙතන යාලගේ තියෙන පොඩි ස්ක්‍රීන් ටයිප් එකක්. ඉතින් මේක යාලගේ ටෙක්නොලොජි එක නම් මාරයි. අපේ වගේ යාලා අපේ පාස්පෝර්ට් අතර අරගෙන බල ඉන්නේ නැහැ. ඒ ස්ක්‍රීන් එකට අපේ පාස්පෝර්ට් ෆොටෝ එක තිබ්බහම ඒක ඕකේ නම් එතන පොඩි කැමරා එකක් වගේ එකක් තියෙනවා. ඒක දිහා බලලා අපේ ෆොටෝ එකක් අරගෙන අපේ ෆේස් එකයි අපේ passport ෆේස් එකයි මැචින් නම් ඕකේ අපිට යන්න දෙනවා. then again we have to give a thumb එකේ අපේ fingerprint එක යාලා ගන්නවා. ඒකත් ඕකේ නම් then it's okay, then you can go. ඉතින් අපි සිංගප්පූ වල තමයි ගොඩක්ම ෆොටෝ ගැහුවේ. ඉතින් උන්න අපිට තව මේ චංගි ජුවල් යාපෝට් එකකට අපිට තව ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් හම්බුණා. ඉතින් ඒක අපි අපේ ෆැමිලි ෆොටෝස් උත් ගැහුවා. ඉතින් ඒක අපි දාමු. මම මේක ෂෝට්ස් එකක් දාන්නම්. so මම ෂෝට්ස් දැම්මද කියලා මට මතක නෑ සිංගප්පූ වල මෙමරිස් වල. ඒක දාන්නම් ඕනේ. ඉතින් දැන් අපි අපේ ලගේජස් අපිට ආයමත් එනකං තමයි අපි මේ අපේ ලගේජස් එනකම් බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න අපි මල්ලිටත් යන්න ඕනලාද කොහෙද යාත දාගෙන ඉන්නවා. so ඉතින් මෙතනත් හරිම ලස්සනයි එයාලා ඩිසයින් කරලා තියෙන විදිහ. so first our black color luggage එක ආවා. and now we are waiting for නිශාන්ත මාමා's luggage එකයි අපේ නිශාන්ත මාමා luggage එකයි. that's it right. අපේ අනිත් luggage එක හම්බුණානේ අපිට pink color. මට මතක නැහැ. බලමු. yes, now we are waiting for our නිශාන්ත මාමා's luggage. එයාගේ එකත් අරගෙන තමයි දැන් අපි යන්නේ. දැන් ඉතින් ආයෙක එනකන් අපි බලාගෙන ඉන්න ඕනේ. ඒක කාගේද? ඒක එයාගේ. ඉතින් ඔන්න එයාගේ එකත් ආවා. now we'll go. ඉතින් මෙතන මේ අපේ තාත්තා කියන්නේ වෙල්කම් ටු සිංගප්පූ කියලා. ඉතින් මම ඒක මගේ අතින් ඒක පොඩ්ඩක් මියුට් වුණා. ඉතින් ඒකේ වොයිස් එක එන්නේ නැහැ. ඉතින් ඒක that's why ඒ කියන්නේ වෙල්කම් ටු සිංගප්පූ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි දැන් වෙන කන්ට්‍රි එකට ගියාම අපිට ශ්‍රී ලංකන් සිම් එකම යූස් කරන්න බෑනේ. ඉතින් සිංගප්පූ යාපෝට් එක ඇතුලේ ටූරිස්ට්ලාට යාලා එක සිම් ෂොප්ස් දාලා තිබ්බා. ඉතින් ඒකෙන් අපි සිම් එකකුත් අරගත්තා. ඒකෙන් අපි තාත්ති නිශාන්ත මම්මි යාලා ගත්තා. ඉතින් අපි සිංගප්පූ වලට ගිහිල්ලා ඒ තිබ්බ ෂොප් එකකින් තමයි ගත්තේ. ඒ සිටි එකෙන් වගේ.
Now we are on our way to the exit. Then we are going to take a taxi and go to our hotel. ඉතින් අපි මෙතනට වෙලා චුට්ටක් කතා කර කර හිටියා. ඉතින් මගේ අක්කටයි අපටයි පොඩ්ඩක් ටයර්ඩ් වගේ ඇවිදලා ඉතින් ඒ දෙන්න මෙතනටලා ඉඳගෙන ඉන්නවා. ඉතින් අපි මෙතනට වෙලා ඩියුටි ෆ්‍රී එකෙන් මේ තාත්තටයි ශාන්තමමට මොන හරි ගන්න ඕනේ කිව්වා. ඉතින් මෙයාලා දැන් බලන්නේ ආයෙමත් මෙතනට ඇවිල්ලා ඩියුටි ෆ්‍රී එකට යන්න පුළුවන්ද කියලා. ඉතින් කියලා අහුවාම ඒ ඩියුටි ෆ්‍රී එකට යන්න ඇහුවාම එයාලා කිව්වා මෙතනට ආවට පස්සේ නම් ආයෙ ඩියුටි ෆ්‍රී එකට යන්න බෑ කියලා. ඉතින් ආයෙමත් අපි සිංගප්පූරු වල ඉඳලා ශ්‍රී ලංකාවලට එනකොට තමයි ආයෙ අපි සිංගප්පූරු ඩියුටි ෆ්‍රී එකට ගියේ. ඉතින් now we are going to take a taxi and then now we are going to go to our hotel. So ඉතින් මේ don't mind ඉතින් අපේ මල්ලි මේ කුඩ නැගගෙන යනවා. ඉතින් එයාට ඉතින් ඒක හරිම fun ඉතින්. ඉතින් එයා හරි ආසයි වගේ fun දේවල් කරන්න. ඉතින් එයා හරි ආසයි හරිම හැමෝම hina ගස්සන්න. ඉතින් see now my mom is carrying a huge luggage. And then now my මල්ලා එයා නම් හොඳ ෆන් එකේ හොඳට එන්ජොයි කරනවා එයා. ඉතින් ඔයාලට මෙතනදී දෙයක් කියන්න තියෙනවා. දැන් මෙතන ඔයාලට එයාපෝට් එකේ ඉඳලා ඔයාලට ට්‍රේන්ස් උනත් ගන්න පුළුවන්. ඔයාලට යන්න ඕන නම් සිටි එකට වගේ. මේ ඉතින් ඔයාලා යන්න තැනක ඔයාලා බස් එක ඔයාලා බස් එක යනවා නම් මං කාඩ් එක මං ඔයාලට වීඩියෝ කරා. ඒක පෙන්නන්නම්. ඔයාලට කාඩ් එකක් හම්බෙනවා. ඉතින් ඒ වගේ ඔයාලා කාඩ් එක පෙන්නලා බස් එකට නගින්න ඕනේ. ඉතින් ඔයාලා ටැක්සිස් ගන්න එපා. මොකද ටැක්සි නම් හරිම ගණන් සිංගප්පූරු වල. It's very expensive. ඉතින් ගොඩක්ම ඔයාලා බස් ගන්න නැත්නම් ට්‍රේන්ස් ගන්න. ට්‍රේන්ස් නම් අපි ට්‍රේන්ස් වල නම් ගියේ නැහැ. අපි ට්‍රේන්ස් වල ගියේ සැන්තෝසා අයිලන්ඩ් එකට යනකොට තමයි. ඉතින් හැබැයි අපි වෙන කොහෙවත් යනකොට ට්‍රේන්ස් වල ගියේ නැහැ. හැබැයි අපි බස් වල නම් ගියා. මම ඒකත් වීඩියෝ කරලා ඇති. ඉතින් හරිම හොඳයි මෙහි බස් ටැක්සි වගේ තමයි. ඉතින් ඒ බස් ඕකේ. ඉතින් ඔයාලට ටැක්සිස් ගන්න නැතුව බස් වල යන්න. එතකොට ඔයාලට සේව් කරගන්න පුළුවන්. ඉතින් එයාපෝට් එකේ ඉඳලා හොටෙල් එකට යන්නත් අපි ගත්තේ ටැක්සි එකක්. So now our taxi is waiting there on a white color එක. Now we are going there. So I think ගොඩක් expensive මේ taxis, but it's okay, we'll see. ඉතින් යාපෝට් එකේ ඉඳලා හොටෙල් එකට යන්න නම් අපිට හම්බුනේ ටැක්සි එක ඇල්ෆාඩ් එකක්. So it was good. ඔන්න දැන් අපි අපේ හොටෙල් එකට ගිහිල්ලා අපේ ලගේජස් ඔක්කොම තිබ්බා. හැබැයි අපි ඇඳුමත් මාරු කරේ නෑ. අපි එහෙම ආවා ඩිනර් එක ගන්න. එළියට අපේ හොටෙල් එක ළඟට පොඩ්ඩක් ආවා. ඉතින් අපි දැන් මේ රෙස්ටෝරන්ට් එකක් තමයි හොයාගෙන යන්නේ ඩිනර් එක ගන්න.
So finally we found a restaurant which is a barbecue box. ඉතින් ඒකේ නම් කෑම හොඳයි. ඉතින් අපි ඒකෙන් අපේ ඩිනර් එක අරගෙන ඉවර වෙලා අපි ඇවිදින්න ගියා. ඉතින් පොඩ්ඩක් වටපිටාව බලන්න ගියා අපේ හොටෙල් එක ළඟ. ඉතින් මම මේ vlog එක vlogs දෙකකට තමයි ගේන්නේ. මේ තියෙන first vlog එක. second vlog එකත් මම ටග් ගාලා අරගෙන එන්නම්. So thank everyone for watching my vlog. Have a nice day.